කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ ගොසරි shopping වීඩියෝ එකක්. අද ඉතින් මැයි 1 වෙනිදා. අද මගේ මහත්තයාත් ගෙදර ඉන්න එයාට නිමාඩු දවසක්. උදේ වරුවේ ගෙදර තිබුණු වැඩ ටිකත් ඉවර කරලා අපි දෙන්නා මේ කඩේ යනින් ගමන් මග නතර කරා තැබිලි ගෙඩියක් බීලා යන්න. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කූල් තැබිලි එකක් බොනවා කියන්නේ ඉතින් දිව්‍ය ඔසුවක් වගේ තමයි. තැබිලි ගෙඩියක් බීලා ඉවර වෙලා අපි ගිහින් ඉතින් අපිට ඕනි කරන බඩු ටික ගත්තා. මේ මාසේ බඩු ගන්නකොට සමහර දේවල් ඉතින් ගොඩක් අඩු ප්‍රමාණයකින් තමයි ගත්තේ. අවුරුදු මාසේ ගෙනාව බඩු වලින් ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබුණා. ඒක නිසා මම මේ මාසේ බඩු ගන්නකොට ටිකක් අඩුවෙන් තමයි ගත්තේ. ගිය මාසේ ගෙනාව බඩු වලින් හාල් 3-5 වර්ග එතකොට තව කඩල කවුපි මුං ඇට වගේ දේවල් මේ මාසේ ගන්න උනේ නැහැ. ගොඩාක් වෙලාවට ඔයාලගේ ගෙදරත් මේ මාසේ එහෙම වෙන්න ඇති නේද? එහෙනම් ඉතින් බලමු මම මේ මාසෙට ගත්තේ මොනවද කියලා. පොඩි සොසේජස් පැකට් එකක්, යෝගට් වගේම ඇස්ට්‍රා එකක් ගත්තා. ඉතින් මේ අබේවල යෝගට් 6කට දෙකක් ෆ්‍රී හම්බෙනවා. ඒ වගේම ඇස්ට්‍රා 580ට තියෙන එක අපිට බිල් වෙලා තිබුණේ 550කට. ඒ වගේම මේ ඩෙටෝල් හෑන්ඩ් වොෂ් එක 580ට තියෙන එක අපිට බිල් වෙලා තිබුණේ 570කට. ඒකට මේ වගේ ෆ්‍රී බොක්ස් එකකුත් හම්බෙනවා. 295ට තියෙන සර්වියට් පැක් එක අපිට බිල් වෙලා තිබුණේ 150කට. ඉතින් ඒවා පැකට් එකත් 270ට තියෙන එක 260ට තමයි බිල් කරලා තිබුණේ. මේ අම්රිතා හදුම් කුරු පැකට් එකක් රුපියල් 95කට තමයි බිල් වෙලා තිබුණේ අපිට. තව මේ පොඩි ඩෙටෝල් එකක් ගත්තා. ඒක නම් ඉතින් 210ටම තමයි බිල් වෙලා තිබුණේ. තව මේ 240ට තියෙන ගිනි පෙට්ටි පැක් එක 190ට තමයි බිල් කරලා තිබුණේ. තව මේ කම්ෆර්ට් එකක් ගත්තා. ඒක නම් ඉතින් ඒ ගානම තමයි. තව මේ 320ට තියෙන කිලෝ එකේ රින්සු පැකට් එක 300ට තමයි බිල් වෙලා තිබුණේ. 420ට තියෙන ක්‍රීම් කැකර් එක අපිට බිල් වෙලා තිබුණේ රුපියල් 400කට. තව මේ රුපියල් 1150ට තියෙන රත්ති කිරි එක රුපියල් 1140ට තමයි බිල් කරලා තිබුණේ. තව මේ හාල් මැස්සු ග්‍රෑම් 200ට රුපියල් 310ක් වුණා. 360ට තියෙන ඉදියාප පිටි එක 350කට තමයි බිල් කරලා තිබුණේ. මේ නූඩල්ස් එක 280ට තියෙන එක 270ක් තමයි උනේ. තව මේ 120ට තියෙන ලුණු එක රුපියල් 100ක් තමයි උනේ. ලුණු කැට එක 180ට තියෙන එක බිල් වෙලා තිබුණේ 140කට. ඉතින් මේ ස්ට්‍රෝබෙරි ජෑම් බෝතලෙත් ගත්තා. ඒක 290ක් වුණා. 1350ට තියෙන පෝචුම් පොල් තෙල් ලීටරේ බෝතලේ අපිට බිල් උනේ 1315කට. මේකේ සාමාන්‍ය ලූස් පොල් තෙල් ලීටර් භාගයක් තියෙනවා. ඒකට 320ක් වුණා. තව රතු පරිප්පු 500කුයි, ගම්මිරිස් ඇට 100කුයි, සුදු කවුපි 250කුයි ගත්තා. තව කිලෝ එක 215 ගානේ සුදු සීනි කිලෝ 2කුයි, විස්කිරිඤ්ඤ පැකට් එකකුයි ගත්තා. තව මේ 450ට තියෙන ග්‍රීන් ටී එක 415ට තමයි බිල් වෙලා තිබුණේ. තව මේ ජෙලි පැකට් එකක් ගත්තා. 290ට තියෙන මේ විජේ කහකුඩු පැකට් එක 280ට තමයි අපිට බිල් කරලා තිබුණේ. 140ට තියෙන පපඩම් පැකට් එකක් 130ක් තමයි උනේ. මම ඒකෙන් පැකට් දෙකක් ගත්තා. තව මේ වියලි මිදි පැකට් එකකුත් ගත්තා. 185ට තියෙන සමපෝස් එක 175ට තමයි අපිට බිල් කරලා තිබුණේ. තව මේ සව් පැකට් එකක් ගත්තා.
ඉතින් මම මේ මාසෙට ගත්තේ ඔය බඩු ටික තමයි. ඉතින් අපි බඩු ගන්න කඩේ අපි ගන්න ගොඩාක් දේවල් වලින් යම්කිසි සුළු ප්‍රමාණයකින් මුදලක් අඩු වෙනවා. ලොකු ප්‍රමාණයකින් මුදලක් අඩු කරේ නැතත් යම්කිසි සුළු ප්‍රමාණයක් හරි අඩු වෙනවනේ. ඉතින් අපිට ඒක ලොකු ලාභයක් කියලා මම හිතනවා. ඉතින් මම මේ මාසේ ලොකුවට බඩු ගත්තේ නැති හින්දා මට 10959ක් තමයි උනේ. මේ මුළු බිල් එකෙන්ම මට ලාභය විතරක් වෙලා තියෙනවා 768.50ක්. ඉතින් අපි ගෙදරට බඩු ගන්නකොට මේ වගේ ටිකක් ගණන් අඩු කරන තැනකින් ගත්තාම අපිට ඒක ලොකු ඉතිරියක්. ගොඩාක් තැන්වලින් මේ වගේ අඩු කරන්නේ නෑනේ. ඉතින් මේ දවස්වල අපිට ගන්න පළතුරු ගොඩාක් දේවල් තියෙනවනේ. මම ඉතින් පළතුරු ටිකකුයි එළවලු ටිකකුයි ගත්තා. ගෙනාව බඩු ටික මම පිළිවෙලකට අස් කරගෙන දැන් ඉතින් එළවලු ටික අස් කරගන්න තමයි හදන්නේ. අපි ගේන එළවලු shopping එක පිටින්ම ෆ්‍රිජ් එකේ දාන්න නැතුව ඒක පිළිවෙලකට අස් කරලා තියාගත්තොත් අපිට නැවුම්ව ගොඩක් කල් තියාගන්න පුළුවන්. කැරට් වල මුල් කොටසන ඉක්මනටම නරක් වෙන්නේ. ඉතින් මේ විදිහට කපලා තියාගත්තාම අපිට ටික කාලයක් නරක් නොවි තියාගන්න පුළුවන්. දබල ගන්න කොටත් ලපටි කරල් වලින් අරගෙන මේ විදිහට දෙපැත්ත අයින් කරලා තියාගත්තාම අපිට මෝරන්නේ නැතුව ටික දවසක් තියාගන්න පුළුවන්. මාළු මිරිස් වලත් නැට්ට කොටස අයින් කරලා තියාගත්තාම අපිට ටික දවසක් තියාගන්න පුළුවන්. නයි මිරිස් වලත් මේ විදිහට නැට්ට කොටස අයින් කරලා තියාගන්න ඕනි. අමු මිරිසුත් ඒ විදිහටම තමයි නැට්ට කොටස අයින් කරලා තියාගත්තාම අපිට ටික කාලයක් තියාගන්න පුළුවන් නරක් නොවි. බෝංචි වලත් දෙපැත්තේ දාර කොටස අයින් කරලා තියාගත්තාම ටික කාලයක් තියාගන්න පුළුවන්. එළබටු වලත් මේ නැට්ට කොටස අයින් කරලා තියාගන්න ඕනි. එතකොට අපිට ටික කාලයක් තියාගන්න පුළුවන් නරක් වෙන්නේ නැති වෙන්න. ඉතින් මට අනිත් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ෆෝන් එක ඕෆ් වෙලා ගියා. ඉතින් අපි මේ හැම එකක්ම බොක්ස් එකකට ටිෂු එකක් දාලා එළවලු ටික දාලා ඒක උඩින් තව ටිෂු එකක් දාලා තියාගත්තාම අපිට නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඉතින් අපි කපලා තියාගන්න එළවලු කපලා තියාගන්න පුළුවන්. අනිත් එළවලු නිකම්ම මේ විදිහට තියාගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට කරගත්තාම කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගන්න පුළුවන්. මේ ටික නම් මම අපේ වත්තෙන් තමයි කඩාගත්තේ. කංකුන් ටිකක් මුකුණු වෙන ටිකක් රම්පේ ඒ දේවල් ඉතින් අපේ ගෙදර තියෙන හින්දා මම කඩෙන් ගන්නෙ නෑ. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.